වනගත ප්‍රදේශයේ නිමාකොට කිල්නොච්චියේ ඉදිකිරීම් ආරම්භ වන ප්‍රදේශයට ළඟා වී සිටින යුද හමුදාව අවසන් වරට අල්ලාගනු ලැබූ LTT රැඳී සිටි බංකර පද්ධතියේ මේ වන විට 57 වන සේනාංකය කිල්නොච්චියේ දකුණින් හා නිරත දිගින් ඉදිරියට ගමන් කරනවා. 58 වන සේනාංකය උතුරින් කිල්නොච්චියට ඇතුළු වීමට ගමන් කරන්නේ පරන්තන් දෙසටයි. තුන්වන කාර්ය සේනාංකය මාන්කුලම් ඕලුමඩු අත්පත් කරගෙන ඒ 9 හා මාන්කුලම් ඔඩ්ඩු සුඩාන් මාර්ගද තම යටතටගෙන ඕමන්තේ සිට මාන්කුලම් දක්වා පුලියන්කුලම් ඔඩ්ඩු සුඩාන් යාවන කලාපයේද LTTE බලය දැන් බිඳවැටි ඇති බවයි හමුදාව පවසන්නේ. දෙවන කාර්ය සේනාංකය එහි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. කිල්නොච්චි නගර සීමාවේ මෙම බංකර වලින් LTTE සමාජිකයන් පලා ගොස් ඇත්තේ තම අවි ආයුධ පමණක් නොව පණිවිඩ හුවමාරු යන්ත්‍ර පවා අතහැරයි. මෙය LTTE පහළ සමාජිකයන් සම්පූර්ණයෙන් සංවිධානය අතහැර යාමේ ආරම්භය බව හමුදාව පෙන්වා දෙනවා. කිල්නොච්චියට ඇති සියලු සැපයුම් ප්‍රවේශ මේ වන විට යුද හමුදාව අත්පත් කරගෙන ඇති නිසා අවි ආයුධ, ඖෂධ, ආහාර ඇතුළු සැපයුම් හිගයකට LTTE පත්ව ඇති බව හමුදාව තහවුරු කරනවා. මේ නිසා තවදුරටත් LTTEට පහළ සමාජිකයන්ට බලාපොරොත්තු දී රඳවා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි හමුදාව පෙන්වා දෙන්නේ. LTTE අවසන් වරට රැඳී සිටි බංකර හා මෝටාර් පද්ධති අවට නිරීක්ෂණයේදී මෙහි සිටි ත්‍රස්තවාදීන් LTTE නිල ඇඳුම් අතහැර සාමාන්‍ය ජනතාව ලෙස පලා ගොස් ඇති බව තහවුරු වෙනවා. මක්කල්පඩෙහි හා පෝරානිපෝස් ලෙස බලහත්කාරයෙන් යුද්ධයට බඳවාගත් සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් මෙලෙස පලා යන බව රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණි පිරිස්ද ඉකුදා ප්‍රකාශ කළ කරුණක්.